කල්යාණ මිත්‍රයා කියලා හරියටම කියන්නේ ඔබට නිවනෙහි පණිවිඩය රැගෙන පැමිණෙන්න. එච්චරයි. කවුරු හරි කෙනෙක් ඒ සුන්දර මාර්ගය, ඒ සුන්දර ගැලවීමේ පණිවිඩය, ඒ සදාතනික විමුක්තියට පත්වීමේ මාර්ගය ඇවිල්ලා ඔබට කිව්වොත් අන්න එයා තමයි කල්යාණ මිත්‍රයා. ඔබට මිත්‍රයෝ ජීවිතයේ ලක්ෂ ගණනක් හම්බ වේවි, දහස් ගණනක් හම්බ වේවි. එහෙත් ඔබගේ ජීවිත කාලය පුරාවටම ඔබට කල්යාණ මිත්‍රයෝ හම්බ වෙන්නේ එක්කෙනයි. ඔබට විවාහ වීමට බිරිඳන් ස්වාමීන් සිය ගණන් ඔබට සොයාගත හැකි වේවි. එහෙත් ඔබට ඔබේ ජීවිතයේ පුරාවටම එකම එක කල්යාණ මිත්‍රයෙක් හමු වෙනවා. ඒ කල්යාණ මිත්‍රයා ඔබව සදාතනික අජරාමර තත්වයට පත් කරනවා. ඒ තමයි ඔබ ඉදිරියේ පෙනී සිටින ඔබේ බුදුන් වහන්සේ. ඒ තමයි කල්යාණ මිත්‍රයා. ඔහු ජීවිතේ දෙවරක් කිසි දවසක හමු නොවේය. ඔහු එකවරක් පමණක් ඔබට පෙනී සිටිනවා. එතකොට දැන් කියනවා සැබෑවටම කල්යාණ මිත්‍රයා දෙපළක හමු වෙන්නේ නැහැ. ඔහු ජීවිතේ එකම එක දවසක එකම එක තැනකදී ඔබට හමු වෙනවා. ඔහු හමු වෙච්ච දවස් ඉඳලා විශාල වෙනසක් සිද්ධ වෙනවා. ජීවිතය අලුත් වෙන්න පටන් ගන්නවා. ජීවිතය සුන්දර වෙන්න පටන් ගන්නවා. වෙනදා නොතේරිච්ච දේවල් ජීවිතේට තේරෙන්න පටන් ගන්නවා. වෙනදා නොවැටහිච්ච දේවල් ජීවිතේට වැටහෙන්න පටන් ගන්නවා. වෙනදා නැති අවබෝධයකින් ජීවිතය පිරෙන්න පටන් ගන්නවා. මතක තියාගන්න. ඔබට කල්යාණ මිත්‍රයෙක් හමු වෙලා. කල්යාණ මිත්‍රයෙක් හමු වුණාම දැනගන්න එහෙමයි. ඔබේ ජීවිතය අලුත් වෙලා, සුන්දර වෙලා, රමණීය වෙලා, ජීවිතය පිරිසිදු වෙලා, සසර දුක නිවිලා, නිවන් අවබෝධයට පත් වෙන මාර්ගය ඔබ තුලින් පෙනී යනවා. ඒ ඔබේ කල්යාණ මිත්‍රයා මුණ ගැහුණාම.